Who's speaking? සිතට සිතක් ලං වේ. හෙලෝ ආහිලු. ඔව් කියන්නේ. අර මේ කඩේ අයියාද? මොකද? කඩේ අයියාද? ආවෝ කතා කරන්නේ. ඒ අයියා තමයි. අයියා මම මේ ගත්ත සපත් දෙකක් ගැන අහන්න. මොකද්ද? අනේ අයියේක මදි. මොකද්ද? ගිනිච්ච සපත් දෙක. සපත් දෙකක්ද ගත්තේවා? ලේඩිස් එකක්ද? නැත්තම් ඉතින් ජෙන්ට්ස් දානවද අයියා හරි. කෝට් ෂූස් දෙකක්. කෝට් ෂූස් දෙක. කොහෙද ගත්තේවා? පෙරේදද කොහෙද? අයියා මං අර නම්බරේ දීලා මේ රින් කරන්න කිව්වේ. ආවෝ මං කිව්වා. අයියට මම මතකද කියන්නේ මතක නෑ කියන්න නම් එපා. මතකයි. නම මොකක්ද? හරි නම කිව්වේ නෑනේ මම කිව්වනේ ඒක රහසක් කියලා. දැන් කියන්නකෝ නම. දැන් කියන්නම්. අයියෝ මට මොකද කරලා දෙන්න පුළුවන් කියන්නකෝ අය සපත්. හරි ඒක මං හදලා දෙන්න මොකක් හරි කරලා බැක්ටීරියා වල මොකක් හරි මේ ඒක එක්ස්පෑන්ඩ් කරලා දෙන්න. අයියා ඔයාට මම මතකයිනේ නේ. ඔයා වෙන කාටවත් නම්බර දුන්නේ නෑනේ. නෑ වෙන කාටවත් නම්බර දුන්නේ නෑ. ඔයාට විතරයි දුන්නේ. මොකද මං එඳන් ආපු ඇඳුම කියන්නේ. ඇඳුම නම් හරි දැන් මතකක් නෑ. ඇඳුම මතක තියන් ඉන්න පුළුවන් දන්නේ. හරි වගේ හැඩරුව කියන්නකෝ. මට සැකයි අයියා මතකින්ද කියන්නේ කියලා. මතකින් තමයි ඉතින් කියන්නේ. ඉතින් මතක නැත්තම් ඉවත් එක මං කතා කරනවා. ඔගේ නම කිව්වේ නෑ ඉතින්. හරි මට දිවුරන් නම කියන්නම්ම. දිවුරන් තමයි ඉතින් කියන්නේ. දෙයියම්පා. thank you අයියේ මේ මොනවාද අයියගේ මේක දාලා තියෙන සින්දුව ලස්සනයි. ලස්සනයි. තාමත් ගැහුනේ නැතත් අයවද? අයියා කැලක් කියන්නේ? මම දන්නේ නෑනේ සින්දු. එහෙනම් අර සින්දුට ආසයිද? ඉතින් මට ඉතින් ඉච්චිනේ තම. මුණ ගැවුන්නේ නැති ඉඳනේ දැම්මේ මම සින්දු. එනවා හොයන නින්ද තමයි මම දැම්මේ සින්දුව. අනේ අයියා අපි දෙන්නම කි පොඩි කැලක් කියමු. අනේ මන් දන්නේ නෑනේ හරි චූටි කැල මං හින්දක මං ඒතර නම කියනවා මගේ. ආයෙත් කියන්නම්. හරි ඔයා පටන් ගන්න මම ඊට පස්සේ කියන්න. මොකද කියන්නේ මම දන්නේ සින්දුව. තාමත් මුණ ගැහුනේ නැති එක එහෙනම් දාන් ඉන්න ඔය ටෝන් එකට. තාමත් ගැහුනේ හරිද? ඇස් දෙක ඔබේ සිතට සිතක් හරිද? මුණ ගැහිලා කියලා කියන්නේ සිතට මුණ ගැහිලා. සිතට සිතක් මුණ ගැහිලා. එහෙම අයියා මොකක්ද අයියා වාක්‍යනේ කියන්නේ. සිතට සිතක් මුණ ගැහිලා. අකේ සිතට සිතක් මුණ ගැහිලා හරිද? ලස්සනයි. අනේ thank you අයියා ඔයා මගේ නම අංජනා. හරි මගේ නම දන්නවනේ සුජිත්. අයියාගේ නම සුජිත්. එදා බොරු නමක් කිව්වේ නෑ බොරු නම මොකද කිව්වේ මං ෂෙහාන් කිව්වේ ඊරන් කොයිද කිව්වේ මං සුජිත් කියලා හරි ඉතින් බලන්න ඕන කවදාද පුළුවන් අරන් එන්නේ අද පුළුවන් අද කොළඹ ඇවිල්ලා ඉන්නේ අයියා ආයෙ නම් එන්නේ ඊළඟ ෂොප් එකට එන්න අයියා වෙතන්ට එන්නකෝ කොතෙන්ද අර මේක තියෙන්නේ සෙට් එක මොකද සෙට් එකේ අර මේක බෝගහ තියෙන්නේ හරි මං එතෙන්ට එන්න මම එතෙන්ට එන්න මේ නම්බරේ කොහොමද අනේ අයියෝ ඔහොම ලයින් එකේ ඉන්න මං තනියෙන් ආවේ මට බයව එන ගමන් කතා කර දෙන්නකෝ අයියේ මේ ඔයා දැන් මොකද ඔෆිස් එකට කියලා ඉන්නේ මොකද අවසර ගන්න ඕනේ නේද මමනේ ඉතින් ලොක්කයි ඉතින් මමනේ ඉතින් බලන්නේ ඒකනේ අයියෝ එන ගමන්ද ඔව් එන ගමන් කොතනද දැන් මම පල්ලිය පහ වුණා පහු කරන් එන්නකෝ අයියේ මේ බලාගෙන පාරේ හොඳේ හරිස්සමින් එන්න මට බයයි තාම පාරෙන් පැන්නේ නෑ පනින්න එපා කහයිට බලලා පනින්න පැන්නද නෑ තාම නෑ එන්නකෝ ඉතින් පාරෙන් පනින්න ඕනේද පනින්නකෝ වාහනයක් බලලම පනින්නකෝ වාහනයක් පැනලා ඉතින් වග කියන්නේ නෑනේ මෙහෙ අයියා කොතනද අයියා මට පේනවා කොයිද එන්නකෝ මේ බලන්නකෝ දකුණ බලන්න ඔය හරියද අයියා මේ ඉතින් කොහොමද එන්න ඔයද ඉස්සරහට කොතනද මේ අර කල ලෙග් එකක් ගාගෙන ඉන්නේ මම මේ සංදාස් දාලා ඉන්නේ සංදාස් එකක්ද පාට මොකද්ද සංදාස් එක ඔලුවට දාගෙන ඉන්නේ එහෙම එකක් නෑනේ කන්නාඩි ඔලුවට දාලා මං ඉන්නේ මේ අයියා අනේ මිනිහෝ මෙහෙ සෝරි අයියේ ඔයා කොතනද මෙහෙම ස්ටේෂන් එක තියෙන්නේ කොටුව ස්ටේෂන් කියලා ගහලා තියෙන මෙතන ලොකුට කොටුව ස්ටේෂන් එක ඔය එකක් නෑනේ ඔව් කොටුව ස්ටේෂන් කියලා නෑනේ අයියා මේ නුගේකට මෙයාට වැරදුනා අයියා මේ ඔයා ඇත්තමද කියන්නේ කොහොමද මෙතනට ඇවිල්ලා දිනේ නැත්නම් මම රවට්ටනවද මං ඇවිල්ලා ඉන්නේ ඔයා එන්නකොටි මං ඒක තමයි ආවේ ඉතින් එන්නකො ඉතින් අයියෝ මොකක්ද ඇනගෙන ඉන්නේ කියන්නේ මං එනන් ඉන්නේ කොළ පාට එකක් කොළ පාට මොකද්ද ගවුමක්ද කියන්නකෝ ඉක්මනට ගවුමක් නෙමෙයි ෂේට් එක එනන් ඉන්නේ අද්දිකට ඒකට කළු කලෙ තමයි සපත්තු දෙකක් දාලා මේ ඔල්ලෝසුව සිල්වර් පාට එකක් ටයි එකක් දාලාද ටයි එකක් දාලා නෑ ඉතින් අයියා කිව්වේ ලොක් එක කියලා එහෙනම් ටයි එකක් දැම්මේ නෑ මේකේ ටයි එකක් දැම්මේ නෑ මම ටයි දාගෙන එනවද මෙතන ඔය එන්නකො ඉතින් අයියේ හරි නෑ එනවා මේ අපේ මගේ බොයිෆ්‍රෙන්ඩ් ඇවිල්ලා මෙතනට ඉතින් මොකද කරන්නේ කියන්නේ මම මොකද කියන්නේ අයියව හම්බෙන්න ආව කියලා කියන්නද එයා කුම්ෆු ගහන එක්කෙනෙක් කුම්ෆු රෙස්ලින් කරනවා මං ඇරලා යන්නයි ඉතින් ඉතින් එන කට්ටක් කෑවයි මම යනවානේ මට කට්ට කන්න බෑ ඕක ඉතින් ආදරේ කරලාදී කට්ට කන්න වෙනවා තමයි අයියා අයියේ පොඩ්ඩකට ඉන්නකෝ අයියේ